ඩයිනෝසර්වරු විද්‍යාත්මක සත්‍යයක්ද නැතිනම් මහා පරිමාණ ප්‍රබන්ධයක්ද? ලෝකයේ පුරා කෞතුකාගාරවල ඇති අති විශාල ඇටසැකිලි සහ හොලිවුඩ් සිනමාවේ ජුරාසික් පාර්ක් වැනි චිත්‍රපට නිසා ඩයිනෝසර්වරු යනු අපේ පෘථිවියේ ජීවත් වූ සැබෑ ජීවීන් කොටසක් බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගනිති. නමුත් මේ සියල්ල හුදෙක් මිනිසා විසින් මවාගත් ප්‍රබන්ධයක් විය හැකි බවට පවසන පිරිසක්ද ලෝකයේ සිටිති. ඔවුන් නගන ප්‍රබල තර්ක සහ ප්‍රශ්න දිස බලන විට මේ පිළිබඳව නැවත සිතා බැලීමට අපට සිදුවේ. අංක 1. ඇටසැකිලිවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නය. විද්‍යාඥයන් පවසන පරිදි ඩයිනෝසර්වරු වසර මිලියන ගණනකට පෙර ජීවත් වූහ. නමුත් අප නගන ප්‍රබලතම ප්‍රශ්නය නම් අපි කවදාවත් පොළොව යටින් සම්පූර්ණ ඩයිනෝසර් ඇටසැකිල්ලක් ඒ විදිහටම හොයාගෙන නැත්තේ ඇයි? බොහෝ විට කෞතුකාගාරවල අපි දකින්නේ අස්ථි කොටස් කිහිපයක් පමණක් පාවිච්චි කර ඉතිරි කොටස් ප්ලාස්ටර් හෝ ෆයිබර් ග්ලාස් මගින් නිපදවා සකස් කරන ලද අනුරූ වේ. ඇත්තම ඇටසැකිලි මහජන ප්‍රදර්ශනයට නොතබන්නේ ඒවා සැබවින්ම නොපවතින නිසාද? අංක 2. ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර පරස්පරතාව. මිනිස් ශිෂ්ටාචාරය වසර දහස් ගණනක් පැරණිය. ඊජිප්තු, මෙසොපොතේමියානු හෝ ලංකාවේ අනුරාධපුර යුගයේ වැනි පැරණි ශිෂ්ටාචාරවල සිතුවම්වල හෝ සාහිත්‍යයේ මේ අතිවිශාල සතුන් ගැන කිසිදු සඳහනක් නැත. ඩයිනෝසර්ලා වසර මිලියන ගණනක් ලෝකයේ රජ කළා නම් පැරණි මිනිසාගේ ඇසට ඔවුන් එකකු හෝ හසු නොවූයේ ඇයි? එසේම වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් කැණීම් කළත් 1800 ගණන්වල මැද භාගය වන තෙක් කිසිදු ඩයිනෝසර් පොසිලයක් ගැන වාර්තා නොවීම පුදුමයට කරුණකි. අංක 3. භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව අභියෝගයට ලක්වීම. සමහර ඩයිනෝසර් වර්ග ටොන් 80ක් පමණ බර බව පැවසේ. එවැනි අතිවිශාල සතෙකුට පෘථිවියේ පවතින ගුරුත්වාකර්ෂණය යටතේ සාමාන්‍ය පරිදි ඇවිදීමට හෝ හුස්ම ගැනීමට හැකිද? වර්තමානයේ ජීවත් වන විශාලතම ගොඩබිම් සත්වයා වන අලියට පවා දැඩි සීමාවන් පවතිද්දී ඩයිනෝසර්වරුන්ගේ පැවැත්ම භෞතික විද්‍යාත්මකව ගැටලු සහගතය. එමෙන්ම ඕනෑම ජීවෙකුගේ මෘදුපටක වසර මිලියන ගණනක් පවතින්නේ නැත. එසේනම් ඇතැම් පොසිලවල DNA හෝ පටක ඉතිරිව ඇතැයි යන ප්‍රකාශ විද්‍යාත්මකව පරස්පර විරෝධී වේ. අංක 4. ආර්ථික සහ දේශපාලනික පරමාර්ථ. අද වන විට ඩයිනෝසර් කර්මාන්තය වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන ව්‍යාපාරයකි. මේ විද්‍යාත්මක සොයා ගැනීමකට වඩා ලාභ ලබන කර්මාන්තයක් පමණක් විය නොහැකිද? එමෙන්ම පරිණාම වාදයේ තහවුරු කිරීමට අවශ්‍ය කරන අතුරුදන් සබනියන් ලෙස ඩයිනෝසර්වරු කෘත්‍රිමව නිර්මාණය කළා වන්නට බැරිද? ඉතින් ඩයිනෝසර්වරුන්ගේ පැවැත්ම පිළිබඳව විද්‍යාමගින් සාක්ෂි ඉදිරිපත් කළද ඉහත සඳහන් කළ තර්ක මගින් පෙන්වා දෙන්නේ අප දකින සෑම දෙයක්ම සත්‍ය විය නොහැකි බවයි. මෙය විද්‍යාවේ දියුණුවක්ද නැතිනම් මිනිස් පරිකල්පනයේ නිර්මාණයක්ද යන තවම විවාදයට තුඩු දෙන කරුණකි.